Hi! How are you guys? Welcome to Roop Pink Cloud. ඉතින් අදත් මට හිතුණා ඔයගලන්ට එක්ක අපි ගිය ලස්සන තැනක් ෂෙයා කරගන්න. ඒ තමයි Wheel House Glamping Pods කියලා තැනක්. ඉතින් ඒක තියෙන්නේ ඩොනිගල් වල. ඉතින් මේ තමයි යන පාර. Usually අපි trip එකක් යද්දී highway එක ගොඩක් වෙලාවට ditch කරලා පාවිච්චි කරන්නෙම country roads තමයි. මොකද මං හිතන්නේ usual ගමන් බිමන් යද්දී අපි කොහොමත් highways use කරනවනේ. ඉතින් ඊට වඩා හරිම calming atmosphere එකක් තමයි country roads use කරද්දී දැනෙන හැඟීම. වටපිටාව බලාගෙන ලස්සනට යනකොට. එතකොට road trip එකට යන පෑ ගාන නොදැනුවත්ව ගෙවිලා යනවා. ඉතින් ඒකට තමයි මම ගොඩක්ම කැමති. මේ තමයි environment එක. ඉතින් ඊට පස්සේ අපි ආවා ඒ glamping pods වලට. මේ glamping pods චුට්ටක් වෙනස්. කලින් vlogs වල ඔයගොල්ලෝ දකින්න නැති tent විදිහට එහෙමත් නැත්නම් cabins විදිහට තමයි තිබ්බේ. හැබැයි මේක ටිකක් අර turtle house එකක් වගේ අර රාමට වෙනස් විදිහට තමයි හදලා තියෙන්නේ. ටිකක් unique විදිහට. ඉතින් මේ තමයි view එක. sunrise එකත් එක්ක පහවෙන්ද උදේ ලස්සනට ඔයගලන්ට view එක මේ පේන්නේ. හරියටම අපේ pods ඉස්සරහ පිටම ලස්සන lake එකක් තියෙනවා. and this is how it looks like. කොච්චර වෙලා බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලන්ට පේන්නේ අපි ferry එකක නැගලා vehicle එකත් එක්ක අපි ගියා island එකක් බලන්න. island එකකින් තවත් island එකකට. ඒ island එකේ තිබුණේ වෙනම vibe එකක්. එදා නම් හැබැයි වැස්ස හොඳටම හුළඟත් හොඳටම තිබ්බා. ඒ වුණාට ඒකත් හරි වෙනස්ම රයිඩ් එකක් කියලා හිතුණා. පොඩ්ඩක් gloomy අන්ධකාර දවසක් වුණාට වැහිබර දවසක් වුණාට ඉතින් මේ තමයි යන පාර. යන පාර ටිකක් steep ටිකක් චුට්ටක් විතර බාහනක ගතියකුත් තියෙනවා. අර එහා පැත්තෙන් හෙල වගේ තියෙනවා. ඉතින් මේ කන්ද උඩට යන්න ඕනේ මුළු island එකම cover වෙන්න නම්. and after that we came back to our pods. ඉතින් හරිම cozy vibe එකක් තමයි තියෙන්නේ. මේ තමයි ඇතුල් වෙච්ච ගමන්ම look එක. wood finish එකකින් හදලා තියෙන්නේ. and චූටි pantry එකක් තියෙනවා. and this is how the bathroom looks like. I love this vibe. ඉතින් මම හිතන්නේ normal hotel room එකකට වඩා මේ vibe එක ගන්න නම් ඇත්තටම මේ වගේ තැනක් හොයලා explore කරන්න book කරන්නම වෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් අදහස මේ තමයි lake එක කලින් ඔයගලන්ට දැක්ක. කොච්චර සීතල වුණත් යන්න හිතෙන්නේ නැති environment එකක් තමයි මේ. nature එකත් එක්ක connect වෙන්න ආස, isolate වෙන්න කැමති අයට ඇත්තටම මම recommend කරනවා මේ වගේ තැනක් හොයාගෙන එන්න කියලා. ඉතින් මුළු trip එකම වැහිබර කාලගුණයක් තමයි තිබුණේ. හැබැයි I loved it. මේ තමයි pods වල විදිහ. මම දන්න විදිහට season එකේ
බෝට් ට්‍රිප්ස් තියෙනවා. හැබැයි මේ දවස්වල නම් තිබුණ නැහැ වින්ටර් එක නිසා. සෝ මේ පහුවෙන්දා ආයෙත් ඉතින් මම කැප්චර් කරා සරවුන්ඩින් එක කොයි වගේද කියලා පෙන්වන්න. සමයකට නම් මීට වඩා හැපනින්. එතකොට ගොඩක් වෙලාවට මිනිස්සු එළියට බහලා ඇක්ටිවිටීස් කරනවා. බෝට් ට්‍රිප්ස්, බෝට් රයිඩ්ස් ඕපන් කරලා තියෙනවා. ඉතින් සීතලයි කියලා බලන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉතින් මේ තැන් fully booked වෙන අවස්ථා තමයි තියෙන්නේ. ඊට පස්සේ ගෙදර යන රූට් එක මේ ගොඩක් ග්‍රීනරි නැති පළාතක්. එකක් තමයි මේ වින්ටර් සීසන් එක හන්දා කොහොමත් ග්‍රීන් අඩුයි. ඉතින් වැස්සෙම ආවා, වැස්සෙම හිටියා, වැස්සෙම යනවා. ඉතින් ආයෙත් අපි හම්බෙමු. බයි.